මම කරපු පොඩි පරීක්ෂණයක මේ ජම්බු ගැන මේ වැහි කාලෙත් එක්ක කරපු පොඩි පරීක්ෂණයක රිසල්ට් පෙන්වන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම්. මම හැස්ස පටන් ගන්නවත් එක්කම දැන් මාස දෙකකට විතර කලින් ජම්බු ගහේ අත්තක අඟල් දෙකක විතර ප්‍රමාණයක් මේ පොත්ත ඉවත් කරලා තිබ්බා වටරවුමෙන්ම. ඉතින් මැස්ස තිබුණා දිගටම. මම මේ අත මැරුණෙත් නෑ. ඉතින් මේ මම පස්මාද්‍යයක් භාවිත කරෙත් නෑ. අර මුල් අද්දව ගන්න බඳින පස්මාද්‍ය අදලා එහෙම පස් පැන්දෙත් නැතුව පොත්ත විතරක් අඟල් දෙකක ප්‍රමාණයක් රැහැලා තිබුණා. ඉතින් මේ වැස්සත් එක්ක මේ ඔයාලට පේනවා ඇති මේ බලන්න මුල් ඇදලා මුල් ඇවිල්ලා තියෙන අඟල් භාගයක් විතර මුල් ඇවිල්ලා තියෙනවා. නමුත් අර දුවන්න මේකට පස්මාද්‍යයක් නැති නිසා ඒ මුල් එහෙම නැවතිලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට මේ ජම්බු කියන දේ මුල් අද්දව ගන්න හරිම පහසු. අනිත් හැම දෙයකටම වඩා මම හිතන්නේ මේ ජම්බු වල මුල් අද්දව ගන්න අපිට පහසු යතු පැල කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මම කරේ මේ ජම්බු පැල අපිට හදා ගන්න ඕන නම් ඉතින් මේ පස් බැඳලා ලේසියෙන්ම පැල කරගන්න පුළුවන් කියන දේ මට මේන් තහවුරු වුණ නිසායි මේ ඔයාලට මේ වීඩියෝ එක මම කරේ. බලන්න ඔයාලට පැහැදිලි ඇති මේ තියෙන මුල්. මේ මම පස් මොකුත් බැඳලා මේ පොත්ත විතරයි රැහැලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පැහැදිලිද දන්නේ. ඉතින් බලන්න මේ ලොකු අත්තක් මේ රැහැලා තියෙන්නේ. මේ සාමාන්‍ය වට ප්‍රමාණය අඟල් දෙකක් තුනක් විතර වට ප්‍රමාණයක් තියෙන මේ අත්ත තමයි මේ රැහැලා තියෙන්නේ. ඉතින් ඔය මේ වීඩියෝ එක කරේ ඒක ගැන ඔයාලට දැනුවත් කරන්න. ඉතින් ඔයාලත් ජම්බු පැල කරගන්න ඕන නම් අපොන්න පස් බඳලා පැල කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඒකට සාක්ෂියක් තමයි මේ ඔයාලට මම දැන් මේ වීඩියෝ එකෙන් කරලා පෙන්නුවේ. මමත් දැනගෙන නෙමෙයි කරේ. මම නිකන් රැහැලා තියලා තිබුණා. ඉතින් මොකද වෙන්නේ කියලා මරුණත් කමන්නේ නැත්te කියලා බලන්න තමයි රැහැලා තිබ්බේ. නමුත් අර මේ වැහි කාලේ නිසා තමයි මේක පැලවෙන්නත් ඇත්තේ. නැත්තම් පැලවෙන්නේ මේ මුල් අදින්න කවුත් නැහැ සමහර විට. ඉතින් එහෙනම් යාළුවනේ ඔයාලා චූටි හරි දෙයක් ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා.